නෙම්රූට් කන්ද යනුවෙන් හඳුන්වන මෙම ඓතිහාසික ස්ථානය තුර්කියේ ගිනිකොනදික ප්‍රදේශයේ මීටර් 2134ක් පමණ උසකින් පිහිටි එරට ඇති වඩාත්ම අභිරහස් සහ විශ්මයජනක පුරාවිද්‍යාත්මක ස්ථානවලින් එකක්. මෙම ස්ථානය ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී නම් මීට වසර 2000කට පමණ පෙර කොමගෙනෙහි පළවෙනි ඇන්ටියෝකස් රජු විසින් රාජකීය සොහොන් ගැබක් සහ ග්‍රීක මෙන්ම පර්සියානු දෙවියන්ට ගෞරව කිරීම සඳහා වූ පූජනීය ස්ථානයක් විදියට ඉදි කරලා තියෙන්නේ. මේ කුඩු කරන ලද ගල් වලින් තනූ මීටර් 50ක් පමණ උස සහ මීටර් 150ක පමණ විශ්කම්භයක් ඇති දැවැන්ත පාෂාණමය කන්දක් ඉදි කරලා තියෙනවා. එහි රජුගේ දේහය තැන්පත් කර ඇති කුටිය සංගවා ඇති බවට විශ්වාස කරනවා. මෙම සොහොන් ගැබ වටා රජු දෙවිවරු සහ තවත් සතු නිරූපණය වන ආකාරයේ මීටර් 8-10ක් අතර යෝධ ශෛලමය ප්‍රතිමා 10ක් ඉදි කරලා තියෙනවා. මෙම පිළිම අතර ග්‍රීක සහ පර්සියානු දෙවිවරුන්ගේ මෙන්ම රජවරුන්ගේද රූප නෙලා තිබීමෙන් පෙනී යන්නේ ඇන්ටියෝකස් රජුට අවශ්‍ය වී ඇත්තේ තමන් දෙවියන් හා සමාන අයෙකු බව පෙන්වීමට සහ තමන්ගේ මරණයෙන් පසු දෙවියන් අතර වැජබීමටයි. පිළිම අතර ඇති සිංහ සහ රාජාලි රූප රාජකීය බලය සහ ස්වර්ගය අතර ඇති සම්බන්ධය සංකේතවත් කරනවා. සියවස් ගණනාවක් තිස්සේ සිදු වූ භූමි චලනයන් පාංශු ඛාදනයන් නිසා මෙම ප්‍රතිමා බොහොමයක් හිස් රහිත වන අතර ඒවයි දැවැන්ත හිස් භූමිය පුරා විසිරී තිබෙනවා දකින්න පුළුවන්.